කලින් මගදී දැක්කා සුදු ජාතික යුවලක් තරුණ යුවලක් ඇවිල්ලා නතර වෙලා ඉන්නවා. මම හිතන්නේ බොහෝ විට රාත්‍රිය ගත කරන්නත් ඇත්තේ එතන වෙන්න ඇති. ඊට ටිකක් දුරට එනකොට හම්බුණා මෙන්න මේ වගේ රොක්යාඩ් ලෑන්ඩ්ස්කේප් එකක් තියෙන තැනක්. එතනින් එන වතුර පාර හරස් කරලා පොඩි පිහිල්ලක් හදලා තියෙනවා. මෙතන නාන්න පුළුවන්. අද අපි ඇවිල්ලා ඉන්නේ පිකෝ ට්‍රේල් එක ඇතුළට. මහනුවර හන්තාන සඳගිරි සෑයට ඉස්සරහා කාපාක්‍රිකට ඉස්සරහින් ඇතුල් වෙන්න තැනක් තියෙනවා. එතනින් තමයි අපි ඇතුළට ආවේ. කොහොම ටික දුරක් ආවහම මෙන්න මේ වගේ මනරම් රොක්යාඩ් ලෑන්ඩ්ස්කේපින් එකක් හම්බුණා. අපි ඒ ගැන පොඩි වීඩියෝ කෑල්ලක් දාගෙන ෆොටෝ කීපයක් අරන් යන්න කියලා තමයි මෙතන නතර වුණේ. තේදලු නේ? තේදලු කඩලා මෙතෙන්ද ගෙනලා කිරනවා. ලොරිය මෙතෙන්ට ඇවිල්ලා එක්කයි යනවා. අරන් යනවා. දළු ටික විතරක් කරේ. දළු ටික. ගිහින් එන්නද අපි උඩට? හරි. මේ පිකෝ ට්‍රේල් එක උඩ පාරේ යන්න තියෙන්නේ. ඔව් මේ පාරම තමයි යන්නේ. හරි. ගිහින් එන්නම්කෝ බලලා ඈ. හොඳයි. ඒ පැත්තෙන් යන්න පුළුවන්ද එළියට නැත්තම් මෙහෙන් එන්න ඕනේ? එම්ම මේ පිටුමුල පාර ආව වෙනවා. ඒ පාර දිග දාගත්තම හරි. පිකෝ ට්‍රේල් එකේ ටිකක් දුර එනකොට හම්බුණා මේ ලස්සන ස්වභාවික පිහිටීමක් තියෙන තැනක්. ස්වභාවික කිව්වට මෙන්න මේ මම හිතන්නේ සුද්දුන්ගේ කාලේ ඉන්දියානු ශ්‍රමිකයන් ඉදි කරන ලද ගල් බැම්මක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතන මේ මම මෙතන නතර වුණේ ලස්සන ස්වභාවික පිහිටීමක් පාවිච්චි කරලා තියෙනවා මේ ලෑන්ඩ්ස්කේපින් එකට. මෙන්න මේක ගල කඩද්දී ඒ තිබ්බ හැඩතලේ හැමම පාවිච්චි කරලා ඒකට මේ ගල් බැම්ම අපූර්වට ස්ථාපනය කරලා තියෙනවා ඒකත් එක්ක. හරි ලස්සනයි මෙතන. මේ ඒ හින්දා තමයි මෙතන නතර වුණේ. සඳගිරි සෑය එතන පේන්නේ සඳගිරි සෑය. එතනින් තමා මේ ට්‍රේල් එක පටන් ගන්න. එතනින් ඇවිල්ලා සෑහෙන දුරක් ආවහම මේ වගේ ලස්සන තැනක් හම්බ වෙනවා. එකපාරටම හිතුණා මේ රෑක නතර වෙනවනම් උඩින් පොඩි ඉටරෙද්දක් හරි මොකක් හරි දාලා මේ ගල් දෙක අතර මැද්දේ නිදියගෙන ඉන්න පුළුවන් නම් කියලා මට හිතුණා. දවසේ නම් එහෙම නතර වෙන්න විදියක් නැහැ. හැබැයි මම ළඟදිම දවසක ඇවිල්ලා රෑට මෙතන නතර වෙලා ඉන්න ඕනේ කියලා පොඩි ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. මොකද කැලේ ගියපුවම බොහෝ තැන්වල රාත්‍රී ගත කරලා තියෙනවා. නමුත් මේ වගේ මම ගොඩක් ආසයි මේ වගේ රොක්යාඩ් ලෑන්ඩ්ස්කේපින් එකක් තියෙන තැනක මේ වගේ පොඩි දෙබොක්කක
මොකද මෙතන නිතරම වගේ කන්දක් මුදුනේ මේ වගේ සානුවක් වගේ තැනක හුළඟ තියෙනවා. එතකොට ඒ හුළඟේ තියෙන හැඟීම රාත්‍රී කාලයේම ලබා ගන්න පුළුවන්. මෙතන ඊට කලින් තේවත්තක් තමයි තිබිලා තියෙන්නේ. අතරින් පතර ඉතුරු වෙච්ච තේ ගස් කීපයක් තියෙනවා. මේ තරම්ම මේ පරිසරය ලස්සනට ඒ වැවිලා තිබුණා නම් ලස්සනට විඳින්න හම්බෙන්නේ නැහැ. අපි දැන් උඩට ගිහිල්ලා බලමු. මේ තනිකර කන්ද මුදුනේ තියෙන ලොකු විශාල පර්වතයක්. මේ හරියටත් යම් ප්‍රමාණයකට පේනවා. මම හිතන්නේ රොක් ක්ලයිම්බින් කරන කට්ටියට ලොකු වැඩක් කරන්න පුළුවන් තැනක් ලංකාවේ සංචාරක කර්මාන්තයේ වෙනුවෙන්. මම හිතන්නේ කවුරු හරි මේ වෙනකොටත් මේකෙන් පල්ලෙහාට බැහැලා ඇති. ඒවා දිගටම කරන්න පුළුවන් නම් මම හිතන්නේ සංචාරක කර්මාන්තයේ වෙනුවෙන් හන්තාන ප්‍රදේශයේ තව ඊට වඩා වැඩි යමක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒක මගේ පෞද්ගලික සිතුවිල්ලක්. ඉතින් පොදු සිතුවිල්ලක් පාඩපත් කරගන්න පුළුවන් නම් ඒ අවශ්‍ය කටයුතු සිද්ධ වෙනවා නම් සංචාරක කර්මාන්තයට ලොකු සේවයක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ගිය සතියේ අපි ගියේ බෙල්ලුට් පැත්තේ තියෙන කඳුකර ප්‍රදේශයේ නරඹලා එන්න. ඒකේ තිබුණා කුඩා ප්‍රමාණයේ මොකද්ද වැවක්. ඒක ඔක්කොම බලලා view point එක බලලා එතකොටත් අපිට මෙන්න මේ හරි දේවල් ටික එතනදී දැක ගන්න ලැබුණා. දැන් අද රිකෝඩ් එකේ මම හරි ඇවිල්ලා ඉන්නේ. තරම් තියෙන පොඩි ස්ථානයක් ඒක ගාව තමයි මේ නතර වෙලා ඉන්නේ. දක්වට ගෑවසිට විලාවක් ඉඳලා තව ඉදිරියට යනවා. චමින්ද අයියා ෆොටෝ ගසමින් ඉන්නවා. චමින්ද අයියා මොනවද කරන්නේ? අතවශ්‍යම මේ අන්තරාජ කියන්නේ මේ ඒකේ අපි ගොඩක් වෙලාවට මේ ඉස්සරහට අපි හන්දාන හයික් කියලා ඉතා ප්‍රසිද්ධයි. නමුත් දැන් අර පිකෝ ට්‍රේල්ස් කියලා ස්ටේජ් එක පළවෙනි ස්ටේජ් එක පටන් ගන්නේ පිකෝ ට්‍රේල්ස් ස්ටේජ් 1 හන්දාන ඉඳලා ගලහට. ඉතින් අපි අද පොඩ්ඩක් ඒකේ ඒ පළවෙනි ට්‍රේල් එක බලන්න තමයි අපි ආවේ. අතරවසේ මනස්කාන්ත ට්‍රේල් ලොකේෂන් එක කරා යන පාත් එකක් මට කිලෝමීටර් 3000ක් විතර ගලහට වැටෙනවා. ඒක අතට හයිකර්ස්ලට හොඳ ඩෙවලොප් වෙලා තියෙනවා. මේක පරිසර ආරක්ෂා කරගැනීමෙන් ට්‍රේල් එක රස විඳින්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය පහසුකම් නිර්මාණය වෙලා තියෙනවා. ඒක ගැන සතුටුයි. ඉතින් හයිකර් කෙනෙක් වශයෙන් නේචර් ඇඩ්වෙන්චර් කෙනෙක් වශයෙන් ඒ ගැන ඉතාම සතුටින් වගේ ට්‍රේල් එක ලංකාවේ ඩෙවලොප් වීම සම්බන්ධයෙන් සහ මේකට ෆොරිනර්ස්ලාත් අත් වශයෙන් අපි එනකොට ෆොරිනර්ස්ලාත් ඇවිල්ලා තිබ්බා. ඒකත් ලොකු දෙයක් ලංකාවට මේ වගේ ට්‍රේල්ස් ඩෙවලොප්මන්ට් කරන ෆොරිනර්ස්ලාත් එනවා කියන්නේ. අපිට ශ්‍රී ලංකා ටූරිසම් එකටයි මේ ගස්වල මේ මාක් එක නම්බර් කරලා එහෙම දාලා තියෙනවා මම හිතන්නේ. ගස් ගණන් කරලා තියලා තියෙනවා. මේ එකපාරට ක්ලයිමේට් එක වෙනස් වුණා. මම හිතන්නේ වැස්සක් ළඟ ළඟ හම්බෙයි වගේ. අපි තව ඉස්සරහට යන්කෝකටත් අපිට පුළුවන් ප්‍රමාණය හරි බලාගෙන ආපහු